හිත සතුටින් ඉන්න. ඔන්න මේ ටික අහන්න. මෙන්න මේ ටික පුළුවන් නම් අහලා ජීවිතයට එකතු කරගන්න. අදින් පස්සේ දුක් වෙන්න තැන් අඩු වෙනවා ජීවිතේ. හොඳද? සතුටින්ම ඉන්න පුළුවන්, නිදහසේම ඉන්න පුළුවන්. අනුන් ගැන හිතුවොත් තමන් ගැන හිතුවොත්? තමන් ගැන හිතුවොත්. හිතන්න අපේ ගෙදර මැටි ගහලා නම් තියෙන්නේ. මැටි ගහපු ගෙදරක නම් අපි ඉන්නේ. ඇත්තටම නිදහසේ අපිට ඉන්න පුළුවන්ද? අමාරුයි නේ ඉන්න වාරයක් පාසා රැයක් ගානේ කියන්නේ අපේ ගෙදර තාම මැටි ගහලා අපිට තමයි මේකත් හදාගන්න බැරි උනේ. මැටි ගියක් තිබ්බොත් නිදහසේ නිින්ද යනවද? නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදරද අල්ලපු ගෙදරද? ප්‍රශ්නේ තියෙන්නේ ඇත්තම ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදරද අල්ලපු ගෙදරද? මීට අවුරුදු 30 40කට කලින් ගොඩාක් ගෙවල් කොහොමද තිබ්බේ? මැටි ගහලා. ඒ කාලේ නිදහසේ නිින්ද ගියේ නැද්ද? නිින්ද ගියා. ඒ කාලේ ගෙවල් වල නිදහසේ හිටියද නැද්ද? හිටියා. ඇයි ඒ? මැටි ගහලා තියෙන්නේ අපේ ගෙදර විතරක් නෙවෙයි. අල්ලපු ගෙදරත් මැටි ගහලා නිසා. අද අපේ ගෙදර මැටි ගහලා තිබ්බොත් ඇයි නිදහසේ නිින්ද යන්නේ නැත්තේ? අල්ලපු ගෙදර සිමින්ති ගහලා තියෙන නිසානේ. අල්ලපු ගෙදර කොන්ක්‍රීට් ගහලා තියෙන නිසා, සිමින්ති ගහලා හදලා තියෙන නිසා තමයි අපිට අපේ මැටි ගෙදර ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ. පොල් සම්බලුයි බතුයි කාලා හරි සතුටින් ඉන්න පුළුවන්ද බැරිද? පුළුවන්. බැරි වෙන්න හේතුව අපේ ගෙදර කෑම එකද අල්ලපු ගෙදර කෑම එකද? අල්ලපු ගෙදර කෑම එකනේ. හරි. මතක තියාගන්න අපි යන වාහනේ තමන්ගේ ගෙදර වාහනේ පුඩ් බයිසිකලයක් වුණත් නේ මෝටර් සයිකලයක් වුණත් හරි සතුටින් නිදහසේ ගෙදර අය එක්ක යන්න පුළුවන්. යන්න බැරි වුණොත් බැරි වෙන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ අපේ ගෙදර වාහනේද අල්ලපු ගෙදර වාහනේද? අල්ලපු ගෙදර වාහනේ. මතක තියාගන්න සතුටින් ඉන්නවා නම් Tamanට තියෙන ටික මේ ඇතිද නැද්ද? ඇති. මන්දක මේ ළඟදී වීල් එක ගහලා තියෙනවා පිටිපස්සේ මෙන්න මෙහෙම. මේ මට මම වෙන්න මේ හොඳටම ඇති. මට ඌ වෙන්න තව ටිකක් මදි. හරිද? ඒක ඇත්තද නැද්ද? ඇත්ත. මේ ටික අපිට Tamanට Taman වෙන්න මොනවද මදි? මේ තියෙන ටික ඇතිනේ. මේ ටික ඇති Tamanට Taman වෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ කොතනද? අර උන් වෙන්න ටිකක් මදිනේ. ඒ ටික හොයන්න ගිහිල්ලා තමයි අපි මේක අසරණ වෙන්නේ. ඒ ටික හොයන්න ගිහිල්ලා තමයි අපි දුක් විඳින්නේ. හැම දෙයකම එහෙමනේ. ගෙදර වුණත් වේවා, කන කෑමක වුණත් වේවා, අඳින ඇඳුම වුණත් වේවා, Tamanගේ පෙනුම වුණත් වේවා, හැම දෙයකම ඇයි අපි විඳවන්නේ? Taman නිසා නෙවෙයි, අනුන් නිසා. අද ඉඳන් සතුටින් ඉන්න පුළුවන් මේක තේරුම් ගත්තොත් නේ. මං කියන්නේ මේක තේරුම් අරගෙන හෙට ඉඳන් මැටි ගෙදර හොඳයි කියලා ජීවිත කාලේ මැටි ගෙදර ඉන්න නෙවෙයි හොඳද? හරිද? මේවා මේ තේරුම් අරගන්නවා කියන්නේ හොඳ එහෙනම් හෙට ඉඳන් මැටි ගෙදරකට ගිහිල්ලා පොල් සම්බුලුයි බතුයි කාලා ඉන්නවා. ඒක නෙවෙයි තේරුම් ගන්නවා කියන්නේ. හරිද? Tamanට පුළුවන් විදියට Tamanගේ උපරිමෙන් ටික ටික දියුණු වෙන්න. හැබැයි විඳවන්න එපානේ. මැටි ගෙදර වුණත් විඳවන්න එපා. පුළුවන් විදියට හිමීට දියුණු වෙන්න. පැහැදිලිද? ඒ නිසා Taman කරගන්න ටික ගැන හිතලා Taman සතුට වෙන්න. එහෙම වුණොත් අපේ මිනිස්සු මං හිතන්නේ මෙච්චර දුක් විඳින එකක් නැහැ. මෙච්චර ඉක්මනට වයසට යන එකක් නැහැ. මෙච්චර ඉක්මනට ලෙඩ රෝග හැදෙන එකක් නැහැ. හරි සතුටින් නිදහසේ ඉඳී. අනුන්ගේ වැරදිම පස්සේ හම්බවගෙන යන එකකුත් නැහැ.